දොරකඩ දෙවල ටෙලිනාට්‍ය කියන්නේ අපි හුඟක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යයක්නේ. ඉතින් මේ ටෙලිනාට්‍ය කොටස් ඉතා සීමිත ප්‍රමාණයක් තමයි තව විකාශනය වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ. කතාවේ දැන් යන්නේත් හොඳම හරිය. මම ඔයාලට කියන්න යන්නේ මේ වීඩියෝ එකෙන් මේ කතාවේ දාවිත්ට සිද්ධ වෙන දෙයක් ගැන. ඇත්තටම මේ කතාවේ දාවිත් ගෙදරින් එළියට බහින්නේ නැටුම්ගුරීට තමන්ගේ ගෙදර ඔප්පුව ලියලා දුන්නට පස්සේනේ. ඉතින් දාවිත්ට තවමත් හිත හදාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නාමලීලා ඉන්න අලුත් ගෙදරට ඇවිල්ලා නාමලීලත් එක්ක ජීවත් වෙන්න. මොකද දාවිත් දන්නවා තමන් කරේ ලොකු වැරැද්දක් කියලා. නාමලී ඒ වැරැද්දට සමාව දේවිද කියලාවත් හිතන්න තරම්වත් දාවිත්ට මේ වෙලාවේ කල්පනා වෙන්නේ නැහැ. ඇත්තටම නාමලීටත් උවමනාවක් වෙන්නේ නැහැ දාවිත්ව හොයාගෙන යන්න. ඒකට හේතුව තමයි නාමලී දන්නවා දැන් තමන්ට හුඟක් දේවල් කරපු මේ මිනිස්සයා අවසානයේ තමන්ට අයිති වෙලා තිබුණු එකම දේත් වෙන කෙනෙක්ට දුන්නා. ඉතින් මෙන්න මේ දේවල් එක්ක නාමලීගේ හිතෙත් ලොකු පැහැදීමක් දාවිත් ගැන තියෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය හේතු කාරණාත් එක්ක තමයි නාමලී තවමත් තමන්ගේ ගෙදරට වෙලා ඉන්නේ. දාවිත් තවමත් කැලේට වෙලා ඉන්නේ. හැබැයි කතාවේ ඉදිරි කොටසේදී නාමලී යනවා සිල් මෙහෙණිව හම්බෙන්න. ඉතින් නාමලී සිල් මෙහෙණිව හම්බෙන්න ගියාට පස්සේ නාමලීට අනිවාර්යයෙන්ම අතර වාරයේදී දාවිත්ව මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම දාවිත්ට මේ වෙලාවේදී කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මොකද දාවිත්ගේ හිතට එකඟව නාමලිත් එක්ක කතා කරන්නවත් දාවිත්ට හිතෙන්නේ නැහැ. ඒ ඇත්තටම දාවිත් දන්නවනේ තමන් කරේ ලොකු වැරැද්දක් කියලා. මෙන්න මේ හේතු කාරණාවත් එක්ක දාවිත් ඒ වෙලාවේ නාමලී ඉදිරියේදී හුඟක් අසරණ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් නාමලී මේ හැම දෙයක්ම අමතක කරලා දාවිත් එක්ක ආපහු කතා කරන්න ඉඩකඩ තියෙනවා.